වසරේ පළමු අස්වැන්න හුදෙක් ආහාර වේල පමණක් නොව, එය දෙවියන්ගේ තෑග්ගක් ලෙස සමරන අපූර්ව උත්සවයක් ගැන ඔබ දන්නවද? 2014 වසරේදී ශ්‍රී ලංකාවේ මෙම උතුම් සංස්කෘතික ලෝටම් පෙන්වීමට අලංකාර මුද්දර පෙළක් නිකුත් කළා. අද අපි මේ වීඩියෝයෙන් කතා කරන්නේ තයිපොංගල් උත්සවයේ මුද්දර පිටුපස ඇති සැඟවුණු කතාවයි. රුපියල් 5 මුද්දරය දෙස බලන්න. එහි දැක්වෙන්නේ අලුයම හිරුරස් මැද ගොවියෙකු තම ගවයන් සමග කුඹුරු හාන ආකාරයයි. නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණත් මිනිසා සතා සහ පොළොව අතර ඇඳී පැරණි සැමැතියාව මෙයින් ගෞරවයට පාත්‍ර වෙනවා. රුපියල් 25ක මුද්දරයෙන් නිවසක සිරියාව දැක්වෙනවා. අඹසැවි යුවලක් එක්ව අලුත් සහල්, කිරි සහ හකුරු සමග මුලින්ම පිසින පොංගල් බත පිළියෙල කරනවා. කිරි ඉතිරෙන මොහොතේ ඔවුන්ගේ පොංගලෝ පොංගල් ලෙස පවසන්නේ මුළු වසරම සෞභාග්‍යයෙන් ඉතිරී යන්න ප්‍රාර්ථනා කරමින්. රුපියල් 30ක සමුරු පත්‍රිකාව ඉතාම කලාත්මකයි. එහි සහල් පිටිවලින් අඳින ලද කෝලම් රටා සහ අලංකාර ලෙස සැකසූ ගවයෙකු දැක්වෙනවා. මාට්ටු පොංගල් දිනයේදී ගොවිතැනට උදව් කළ ගවයන් නාවා අන් තීන්තගා මල්මාලා දමා ඔවුන්ට කෘතඥතාව පළකිරීම මෙයින් නිරූපණය වෙනවා. මෙම මුද්දර පෙළ 2014 ජනවාරි 12 වන දින නිල වශයෙන් නිකුත් කෙරුණා. අප කොතරම් නවීන ලෝකයේ ජීවත් වුණත් අපේ පැවැත්ම රඳා පවතින්නේ හිරු දෙවියන් සහ වෙහෙස මහන්සි වන ගොවියා මත බව මෙයින් සිහිපත් කරනවා. මුද්දරයක් කියන්නේ හුදෙක් ලිපියකට අලවන කොළ කැබැල්ලක් විතරක් නෙවෙයි. එය රටක අනන්‍යතාවය ලෝඩ පෙන්වන කවුලුවක්. මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න. තවත් මෙවැනි තොරතුරු දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. මීළඟට අප කතා කළ යුත්තේ කුමන උත්සවය ගැනද? කමෙන්ට් එකක් දාන්න.